අපි යමු එහෙනම් නවවෙනි ප්‍රශ්නෙට. නවවෙනි ප්‍රශ්නේ කියන්නේ සාන්ද්‍රණය මෝල් ඝන ඩෙසිමීටරයට එකක් වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් HCl සෝඩියම් ක්ලෝරයිඩ් යන ද්‍රාවණ තුන ABC පරීක්ෂණ නල තුනකට වෙන වෙනම දමා ඇත. පරීක්ෂණ නල තුනක් තියෙනවලු. ඒකට මෝල් මෙන්න මෙච්චරක් වන. ඒ කියන්නේ සාන්ද්‍රණය එකක් වන ද්‍රාවණ තුනක් දාලා දෙනවා. මොනවද ද්‍රාවණ තුන? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් HCl සහ සෝඩියම් ක්ලෝරයිඩ්. බලමු මොකද්ද කියන්නේ කියලා. ද්‍රාවණ වෙන් කර හඳුනා ගැනීමට ශිෂ්‍යයෙකු විසින් සකස් කරන ලද පරීක්ෂා හා ඊට අදාළ නිරීක්ෂණ පහත වගේ දක්වනවලු. එක මම ඉස්සලාම මේ පරීක්ෂණ ටික බලන්න ඉස්සලා අර ඇටෝම් තුන මම ඉඳ ගන්නවා. ප්‍රශ්න අංක 9. ප්‍රශ්න අංක 9 ඒ කොටස කියනවා ද්‍රාවණ තුනක් තියෙනවලු. එකක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, ඊළඟ එක Cl, ඊළඟ එක සෝඩියම් ක්ලෝරයිඩ්. මේ තුන් දෙනාගේම සාන්ද්‍රණය මෝල් ඝන ඩෙසිමීටරයට එකයි. මෝල් ඝන ඩෙසිමීටරය කියන එක කැපිටල් M වලින් හඳුන්වන්න පුළුවන්. ඒකයි මම කැපිටල් M කියලා දැම්මේ. යනවා එහෙනම් අපි ප්‍රශ්නෙට. ඊනලයේ ඇති ද්‍රාවණය රතු හා නිල් ලිට්මස් පත්‍ර දැමීම. එතකොට නිරීක්ෂණය තමයි නිල් ලිට්මස් වර්ණය වෙනසක් නොදැක්විය. රතු ලිට්මස් නිල් පැහැයට හැරුණි. හරි. දැන් මෙතන මම පොඩි දෙයක් කරුණක් ඔයාලට උගන්වලා ඉන්නවා. මොකද්ද උගන්වන්න යන කරුණ? එන්න මේක හොඳට බලා ගන්න. මොකද්ද? අම්ල භස්ම කියලා පාඩමක් තිබ්බා. 11 වසරේ 7 වෙනි පාඩම. අම්ලයක් කියන්නේ ජලීය ද්‍රාවණයේදී H+ මුදා හරින සංයෝග වලට. භස්මයක් කියලා කිව්වේ ජලීය ද්‍රාවණයකදී OH- නිදහස් කරන සංයෝග. දැන් H+ නිදහස් කරන්නේ අම්ල, OH- නිදහස් කරන්නේ භස්ම. මම උදාහරණයකට අම්ලයකට කියන්නම්. අපි දන්න විද්‍යාගාරයේ තියෙන ප්‍රබල අම්ල තුනක් තියෙනවා. HCl, HNO3 සහ සල්ෆියුරික්. H2SO4. පිටික වෙලා දන්නවනේ. ඒතකොට OH- වලට මම උදාහරණයක් දෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙයාලා ළමයි ජලීය ද්‍රාවණයට දාපු ගමන් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නම් සෝඩියම් ධනායන සහ OH ඍණායන. අන්න බලන්නකො OH ඍණායන ද්‍රාවණයට ආවා. ඒ හින්දායි මෙයාට කියන්නේ භස්මයක් කියලා. මේ HCl කියන කෙනාව ගන්නකො. මේ HCl ඉන්නවා. HCl ජලයට දාපු ගමන් වෙන්නේ H+ සහ OH Cl- හැදෙනවා. ඒතකොට බලන්න මෙතන මේ H+ හැදෙනවා. එහෙනම් එයා අම්ලයක්. OH- හැදුණොත් එයා භස්මයක් කියලා කියනවා. ඒ කතන්දරේ අපි පැත්තකට දාමු. ඒක නෙමෙයි දැන් අපිට කතා කරන්න ඕන කොටස. මේක තමයි කලින්. ඔය පාඩමේම අපි කොටසක් ඉගෙන ගත්තා දර්ශක කියලා. මතකද දන්නේ නැහැ. ඉගෙන ගත්තේ දර්ශක. හරි. මෙන්න මෙහෙමයි දර්ශක කියලා තිබෙන්නේ. දර්ශක කියලා කියන්නේ අම්ල භස්ම වෙන් කරලා අඳුන ගන්න ද්‍රව්‍ය. මොකද දර්ශක කියලා කියන්නේ අම්ල භස්ම වෙන් කරලා අඳුන ගන්න ද්‍රව්‍ය. කොහොම ද්‍රව්‍ය හතරක් තිබ්බා. මතකද දන්නේ නැහැ. එකක් තමයි ලිට්මස් කඩදාසි. ලිට්මස් කඩදාසි වර්ග දෙකක් තියෙනවා. රතු ලිට්මස් සහ නිල් ලිට්මස්. ඊළඟට තිබ්බා පිනොප්තනීන් කියලා. පිනොප්තනීන් ද්‍රාවණයක්. මෙයා අවර්ණ ද්‍රාවණයක් ළමයි. අපි විද්‍යාගාරයේ පිනොප්තනීන් ගන්නවා නම් එයා අවර්ණ ද්‍රාවණයක්. ඊට පස්සේ ද්‍රාවණයක් හිටියා. කුඩු වර්ගයක්. මෙයා ජලය දිය කරලා ද්‍රාවණය හදාගන්න පුළුවන්. තැඹිලි පාට කුඩු එකක්. මෙතිල් ඔරේන්ජ්. ඔරේන්ජ් කියන එකේම තියෙනවා. ඉතින් එයා මොන පාටයි කියලාද? තැඹිලි පාටයි. ඊළඟට කෙනෙක් හිටියා pH කඩදාසි කියලා. මෙන්න දර්ශක හතරක්. මේ දර්ශක අම්ල හා භස්ම වලට දෙන්නේ එක එක වර්ණ. ඕක තමයි වැදගත්කම. දැන් මම කතා කරන්න යන්නේ මේ මම කියපු දර්ශක ටික අම්ල වලටයි භස්ම වලටයි දැම්මොත් දෙන වර්ණ මොනවද කියලා. ලිට්මස් වර්ග දෙකක් තියෙනවනේ රතු සහ නිල් කියලා. ඔය දෙකෙන් මොක දැම්මත් අම්ල වලදී පෙන්වන්නේ පුතේ මොන පාටද? රතු පාට. භස්ම වලදී පෙන්වන්නේ නිල් පාට. මතක තියාගන්න ඕනේ එච්චරයි. අම්ල වලදී රතු පාට පෙන්වනවා, භස්ම වලදී නිල් පාට පෙන්වනවා. එහෙනම් මම අහන ප්‍රශ්නයක්. රතු ලිට්මස් කෑල්ලක් HCl වලට දානවා. පාට මොන පාට වෙනවද? රතු පාට වෙනවා. ඒ කියන්නේ මේ රතු ලිට්මස් කෑල්ලේ පාට වෙනස් වෙනවද? පාට වෙනසක් සිදු නොවේ. නිල් ලිට්මස් කෑල්ලක් දැම්මොත් ඒක මොනවා වෙයිද? අන්න නිල් ලිට්මස් අනිවාර්යයෙන්ම අම්ල වලට දැම්මොත් අනිවාර්යයෙන්ම මොන පාට වෙන්න ඕනද? රතු පාට වෙන්න ඕනේ. මං හිතනවා ඒක පැහැදිලි කියලා. ඊට වඩා ඒක කියන්න දෙයක් නැහැ. හරි. ඊළඟට මම යනවා පිනොප්තලින්. පිනොප්තලින් නවර්ණයි. පිනොප්තලින් දානවා අම්ලයකට. අම්ලයකට දැම්මොත් පාට වෙනසක් වෙන්නේ නැහැ. අවර්ණම තමයි. හැබැයි භස්මයකට දාන්න පිනොප්තලින් රෝස පාට වෙනවා. තේරුණාද මං කියන එක? හරි. මෙතිල් ඔරේන්ජ් තැඹිලි පාටයි. එයා අම්ලයකට දැම්මොත් එයාගේ පාට වැඩි කරගන්නවා. තැඹිලි වල පාට වැඩි කරගන්නවා කියන්නේ මොන පාටද? රතු පාට. තැඹිලි පාට අඩු කරගත්තොත් කහ පාට. අන්න එහෙනම් ඒකත් හිතා ගන්න පුළුවන්. මෙතිල් ඔරේන්ජ් භස්මයකට දැම්මොත් මොන පාට වෙනවා කියලාද?
කහ පාට වෙනවා කියලා. ඔය මතක තියාගන්න ලේසි ක්‍රම ටිකක් මම කියාගෙන යන්නේ. ඊළඟට pH කඩදාසි. pH කඩදාසියක් පුතේ ලා කහ පාට. මොන පාටද? ලා කහ පාටක් තියෙනවා. pH කඩදාසි ලා කහ. අම්ලයකට දැම්මොත් මෙයාගේ පාට තද කරනවා. ඉස්සරලා වගේම. එහෙනම් ලා කහ මොන පාට වෙන්න පුළුවන්ද? කහ වෙන්න පුළුවන්. කහ තැඹිලි වෙන්න පුළුවන්. අම්ලය ගොඩක් ප්‍රබල නම්. අම්ලය ගොඩක් ප්‍රබල නම් යා මොන පාට වෙන්න පුළුවන්ද? රතු පාට වෙන්න පුළුවන්. හරි. භස්මයකට දැම්මොත් පාට අඩු කරනවා. කහවල පාට අඩු කරපුවම මොන පාට වෙනවද? කොළ. ඊට පස්සේ නිල්. ඊට පස්සේ දම්. එහෙනම් මෙන්න ප්‍රබල භස්මයකට pH කඩදාසියක් දැම්මොත් මොන පාට වෙනවද? අර ලා කහ. හරි. ඒ ලා කහ දම් පාට වෙනවා. හරි. එහෙනම් යමු ප්‍රශ්නෙට. ප්‍රශ්නේ කියලා තියෙන්නේ ඒ නලයේ ඇති ද්‍රාවණයට රතු හා නිල් ලිට්මස් දාපුවාම නිල් ලිට්මස් වර්ණයක් වෙනස් වුණේ නැහැලු. හැබැයි රතු ලිට්මස් මොන පාට වුණාලුද? නිල් පාට වුණා. රතු පාට නිල් පාට වෙන්නේ ලිට්මස් කැරලක් නිල් වෙන්නේ කොතනදද? ඉස්සෙල්ලා කතා කරා. මෙන්න තියෙනවා කොතනදද නිල් පාට වෙන්නේ? භස්මයකින්. එහෙනම් මේ A මේ A මේ B C ඒ කියන්නේ කවුද පුතේ? කට ඇරලා කියන්න පුළුවන් කවුරු කියලාද? භස්මයක් කියලා. ඊට පස්සේ B නලයේ ඇති ද්‍රාවණයට රතු හා නිල් ලිට්මස් පත්‍ර දැමීම. රතු හා නිල් ලිට්මස් වර්ණ වෙනසක් නොදැක්විය. අන්න කතන්දරේ. පුතේ මේ දෙන්නටම වර්ණ විපර්යාසයක් පෙන්වන්නේ නැත්නම් අපි දන්නවා අම්ලත් නොවන අම්ල ලක්ෂණ පෙන්වන්නේ නැත්නම් භස්ම ලක්ෂණ පෙන්වන්නේ නැත්නම් يعني මේ පාඩ දෙක පෙන්වන්නේ නැත්නම් එයාට කියනවා ද්‍රව්‍යයක් කවුරු කියලාද? උදාසීන ද්‍රව්‍ය කියලා. මොකද ද්‍රව්‍ය නම උදාසීන ද්‍රව්‍ය. එහෙනම් අපි දන්නවා අම්ල, ඇසිඩ්, ඊට භස්ම ඊට පස්සේ උදාසීන ද්‍රව්‍ය. මොනවද ඔයාලා දන්න උදාසීන ද්‍රව්‍ය? උදාසීන ද්‍රව්‍ය ජලය කියන්නේ හොඳ උදාසීන ද්‍රව්‍ය. ඔය දැනගෙන ඉන්න ඕනේ. අර කතා කරනවා වගේම අම්ල භස්ම ගැන කතා කරනවා වගේම අම්ල භස්ම අපේ එදිනදා ජීවිතේත් හම් වෙනවා. මොනවද අම්ලයකට? ඒ කියන්නේ දෙහි අම්ල කියලා. භස්මයක් සබම්. සබම් කියන්නේ භස්මයක්. අලු කියන්නේ භස්මයක්. අන්න ඒ වගේ උදාසීන ද්‍රව්‍ය කියලා තියෙන අම්ල ලක්ෂණ පෙන්වන්නෙත් නැහැ. එයා භස්ම ලක්ෂණ පෙන්වන්නෙත් නැහැ. කවුද එහෙම ඉන්නේ? ජලය ප්‍රධාන වශයෙන් ජලය. ඊට පස්සේ සීනි ද්‍රාවණය. ඒ තියෙන්නේ සීනි ද්‍රාවණය. ඉතින් කියන්න බැරි වෙන විදියක් නෑ ඔය. හරි. එහෙනම් අපි යමු මෙතනින් තව එකක් මට කියන්න පුළුවන් උදාසීන ද්‍රව්‍ය වලට දැන් මම කියවනේ දෙකක් ජලය කියලා කිව්වා. සීනි ද්‍රාවණය, ලුණු ද්‍රාවණය. ඔය කියපු තුන් දෙනාම උදාසීන ද්‍රව්‍ය. දැන් අරක කියන්නේ B ට සෝරි ඈ මෙතන AB කියලා දීලා නැහැ. මම වැරද්දුවා නේද ප්‍රශ්නේ? සෝරි ඈ මම ප්‍රශ්නේ චුට්ටක් වැරද්දුවා. මේක කියන්නේ AB කියලා පරීක්ෂණ නල තුනක් වෙන්න තියෙනවා කියලා විතරයිනේ. කවුද ABC කියලා කියන්නේ? ඒ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ නැහනේ. ඒ නලයේ තියෙන ද්‍රාවණයට මෙහෙම දාපුවාම රතු ලිට්මස් නිල් පාට වෙනවලු. ඒ එහෙනම් කවුරු වෙන්න ඕනේ? අනිවාර්යයෙන්ම භස්මය වෙන්න ඕනේ. නේ? සෝඩියම් මෙතන තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ භස්මයක්. HCl කියන්නේ අම්ලයක්. සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ උදාසීන ද්‍රව්‍යයක්. එහෙනම් ඒ අනිවාර්යෙන් ඉන්න ඕනේ කවුද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඊට B නලයේ ඇති ද්‍රාවණයට රතු ලිට්මස් වේ නිල් ලිට්මස් වේ දැම්මලු. හැබැයි දෙන්නගේ වර්ණයක් වෙනසක් උන්නේ නැලු. එහෙනම් ඔයාලා දන්නවා නිල් ලිට්මස් වලට වර්ණ වෙනසක් දෙන්නේ නැති උදාසීන. එහෙනම් B කියන්නේ කවුද? සෝඩියම් ක්ලෝරයිඩ්. එහෙනම් නොදැනුවත්ම දැන් අපි දැනගන්නවා C කියන්නේ HCl. ද්‍රාවණ පිළිවෙලින් ABC ද්‍රාවණ පිළිවෙලින් නම් කරන්නලු. එහෙනම් A කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, B කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්, C කියන්නේ HCl. උච්චයි උත්තරය. ඊළඟ එකට යනවා. ඉහත සඳහන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් HCl ද්‍රාවණ වලින් මිලිලීටර් 100 බැගින්ගෙන තාප පරිවර්ණය කරන ලද මදුනක් තුන මිශ්‍ර කළ විට උෂ්ණත්ව වෙනස උෂ්ණතය 105කින් ඉහළ ගියලු. මොකද මේ කියන්නේ? යමු එහා පැත්තට. දැන් මේක කියනවා HCl උයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උයි ඒ කියන්නේ HCl හා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණ වලින් මිලි 100 බැගින්ගෙන මිශ්‍ර කරනවලු. මේ දෙන්නගෙන් මිලි 100 ගකින් ගන්නවා. මෙයත් මිලි 100යි මෙයත් මිලි 100යි. දැන් මේ දෙන්න මිශ්‍ර කරනවා. මෙහෙම එක බඳුනකට දානවා. ඒතකොට මේ බඳුනේ මිලි 200ක් වෙන්නේ. මේ දෙන්න ප්‍රතික්‍රියා කරපුවම මොකද වෙන්නේ? නිකන් හිතන්න බලන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි භස්මයකුයි අම්ලයකුයි එකට දානවා. මොකද වෙන්නේ? ඈ දැන් මම මේ වගේ ප්‍රතික්‍රියාවක් ලියද්දි මම කියලා දීලා තියෙනවා මොකද වෙන්නේ කියලා. මේකේ තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේකේ තියෙනවා සෝඩියම් ධනායනයි OH ඍණායනයි. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල HCl වල තියෙන්නේ H ධනායනයි Cl ඍණායනයි. මේකේ තියෙන සෝඩියම් අර ඍණ කෙනා එක සෙට් එකක්. මේකේ තියෙන H මෙහෙම සෙට් එකක්. ඒකට සෝඩියම් ක්ලෝරින් එක සෙට් වුණාම සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙනවා. H+ OH- එක එකතු වුණාම කවුරු හැදෙනවද? H2O හැදෙනවා. ඕක තමයි වෙන්නේ. මේ මෙහෙම අම්ලයකුයි භස්මයකුයි ප්‍රතික්‍රියා කරන එකට කියනවා ළමයි නම. ඔකට නමක් කියනවා උදාසීනකරණය. ඔක කියලාද?
උදාසීනකරණය. ඒ කියන්නේ අම්ල ලක්ෂණත් නැති වෙනවා බෂ්ම ලක්ෂණත් නැති වෙලා මොන ද්‍රාවණයක්ද හැදෙන්නේ? උදාසීන ද්‍රාවණයක්. ඒ හින්දා මේකට කියනවා මොකක් කියලාද? උදාසීනකරණය කියලා. දැන් මෙයාලා මෙහෙමලු කරන්නේ. මෙහෙම කරපුවාම මේකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක කීයකින් ඉහළ ගියාලුද? සෙල්සියස් අංශක 5කින් වැඩි වුණාලු. හරි. එහෙනම් අපි යමු ප්‍රශ්නේ මොකද්ද දැන් අහන්න යන්නේ කියලා මෙයා. අහනවා ප්‍රශ්නේ. රෝමිලක්කම්. රෝමමි. සිම්පල් A සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් HCl අතර සිදුවන ප්‍රතික්‍රියාවේ තුලිත සමීකරණය ලියන්නලු. අන්න අපි තුලිත සමීකරණය ලියුවා නේද දැන් කලින්. එහෙනම් ඒක ලියුවා නම් හරි. නේද? ඒක ලියුවා නම් හරි. මම ඒකට ගන්නම්. මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි HCl ඔය දෙන්න එකතු වෙලා හැදෙනවා මොකද්ද? සෝඩියම් ක්ලෝරයිඩුයි H2O උදාසීන කරන ප්‍රතික්‍රියාව. ඔය ඕක තමයි ලියන්න කියන්නේ. තුලිත සමීකරණය ලියන්න. හරි. එහා පැත්තේ මම ලියවා. ඒක ඕනම් මෙතනත් ලියන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ධන HCl එකතු වුණාම හැදෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් ධන මේවා දන්නේ නැති කෙනෙක් නෑ සරල දේවල් H2O ජලය. ඉහත සඳහන් ප්‍රතික්‍රියාවේ සිදු වූ තාප විපර්යාසය ගණනය කරන්න. හරි. දැන් මෙන්න මෙතන මෙහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද පොඩි ප්‍රශ්නේ? තාප විපර්යාසය ගණනය කරන්න නම් තාපය හොයන දැන් උෂ්ණත්වය නම් අපිට පුළුවන් මොකක්ද උෂ්ණත්වමානයක් දාලා මයින්. ඒකට දැන් මේකෙදි උෂ්ණත්වය සෙල්සියස් අංශක 5කින් වැඩි වුණා කියලා උෂ්ණත්වමානයක් දාලා මැන්න. හැබැයි දැන් මෙයාලා ඉන්නවා මේකෙදි උණු තාප විපර්යාසය. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙන්න නම් අනිවාර්යෙන් මෙතනින් පුතේ මොකක් වෙලා තියෙනවද? ඒ දෙන්න එක දෙද්දි තාපයක් පිට වෙලා තියෙනවා නිද්‍රාවණයට. ඒ හින්දා නිද්‍රාවණයේ උෂ්ණත්වය වැඩි වුණේ. අන්නේ තාප ප්‍රමාණය කොපමණද කියලා අහනවා. ඒ තාප ප්‍රමාණය හොයන්න තාපයේ පාඩමේදී අපි ඉගෙන ගත්ත සමීකරණයක්. සමීකරණය තමයි Q සමානයි MT MC θ. මොකද්ද Q කියන්නේ? Q කියන්නේ තාප ප්‍රමාණය. M කියන්නේ ඒ ද්‍රාවණයේ ස්කන්ධය. ද්‍රාවණයේ ස්කන්ධය. T කියන්නේ ඒ ද්‍රාවණයේ විශිෂ්ට තාපධාරිතාවය. ද්‍රාවණයේ විශිෂ්ට තාපධාරිතාවය. ඊට කියන්නේ උෂ්ණත්ව වෙනස. උෂ්ණත්ව වෙනස දීලම තියෙනවා. Ti කියලාද? 5ක් කියලා දීලා තියෙනවානේ. හරි. දැන් තියෙන්නේ මොකද මේ ඔය සමීකරණය දාලා එලින්ම දානවා Q = MC θ. මම මේක ලියුවේ මම මේ කලින් සමීකරණය ලියලා හැඳින්වෙන්නේ ඔයාලා දැනගන්න ඕන නිසා. ඒකට උත්තරේට මේකෙන් ලියන්නේ. උත්තරේට ලියන්නේ මේ මම යටින් ලියලා තියෙන Q = MC θ. එච්චරයි. දැන් තාප ප්‍රමාණය තමයි හොයන්නේ. එහෙනම් Q හොයන්නේ. M හොයා ගන්න ඕනේ. C හොයා ගන්න ඕනේ. හරි. M දන්නේ නැහැ. C කෙලින්ම දාන්නේ දීලා තියෙනවා මේ. ජලයේ විතාදා විශිෂ්ට තාපධාරිතාවය 4200යි ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියසයට. තාපධාරිතාවය කියන්නේ එහෙම. 4200යි ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියසයට. උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 5යි. හරි. දැන් මෙතන මේ ද්‍රාවණයේ ස්කන්ධය හොයාගන්න ඕනේ. ඒතකොට දැන් ද්‍රාවණයේ මේ ද්‍රාවණයේ ස්කන්ධය M අපි දන්නේ නැහැ. M කොහොමද හොයාගන්නේ කියලා අපි චුට්ටක් බලමු. M හොයාගන්න දත්තයක් දීලා තියෙනවා. අපි මෙතන භාවිතා කරපු නැති දත්තය. දත්තය තමයි මෙයාගේ මිලිලීටර් කීයක්ද මේ තියෙන්නේ? මිලිලීටර් 200ක්. මෙන්න මෙතන දීලා තියෙනවා ඔයාලට පේනවද? ප්‍රතික්‍රියාවේ වරහන් ඇතුලෙන් මෙන්න ජලයේ ඝනත්වය කීයයි කියලාද? 1යි කියලා. 1යි ඝන සෙන්ටිමීටර්ලු. ඝන සෙන්ටිමීටරයට ගෑම 1යි. කාගේද මේ ජලයේ ඝනත්වය? හරි. මම මෙතනින් ලියනවා ඝනත්වය හොයන සමීකරණය. ඝනත්වය සමානයි මේවා දන්න දේවල් ස්කන්ධය බෙදීම මොකද්ද? පරිමාව. පුතේ. දැන් අපිට මේ ද්‍රාවණයේ ස්කන්ධය හොයාගන්න ඕන නම් මේ ද්‍රාවණයේ ඝනත්වය දීලා තියෙනවා 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට කියලා. ඒක තියෙනවා. පරිමාව මෙතන පරිමාව කියන්න බැයිද? මේ ද්‍රාවණය. කියන්න පුළුවන් වෙනවනේ. පරිමාව කීයද මිලිලීටර් නම් 200යි. හැබැයි මෙතන ඝනත්වය දීලා තියෙන ඝන සෙන්ටිමීටර වලින් එහෙනම් පරිමාවක් දෙන්න ඕනේ ඝන සෙන්ටිමීටර. ඔයාලා දන්නවා සම්බන්ධයක් තියෙනවා මිලිලීටර් එකක් කියන්නේ ඝන සෙන්ටිමීටර් එකක්. මේවා දැනගෙන තියෙන්න ඕනේ. චූටි කරුණු. මිලිලීටර් එකක් කියන්නේ ඝන සෙන්ටිමීටර් එකක්. මේ පේපරේම අපි කලිනුත් කතා කරා ඝන ඩෙසිමීටර් එකක් කියන්නේ ඝන සෙන්ටිමීටර් 1000ක්. ඔය සම්බන්ධතාව ඔයාලා මතක තියාගන්න ඕන. මේවා මතක නැත්නම් ඉතින් මේ සයන්ස් කරන්න අමාරුයි. ඒකනේ හැමෝටම කරන්න බැරි. ඒකනේ හැමෝම ඉංජිනේරුවරු වෛද්‍යවරු වෙන්නේ නැත්තේ. හරි. උට ඔයාලා කරන්න පුළුවන්. ඒක හරි. මම අද දන්නේ නැත්නම් මම අද ඉගෙන ගන්නවා. ඉගෙනගෙන මේක ඉස්සරහට මම ආය මතක තියාගන්නවා කියන ඒ සිතුවිල්ල හිතුවනම් මේක කරගන්න පුළුවන්. හරි. දැන් මම යනවා. එහෙනම් ඝනත්වය දීලා තියෙනවා 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට. ස්කන්ධය තමයි මට හොයන්න ඕනේ. මම M කියලා දාන්නම්. මේකේ මම පරිමාවත් හොයාගත්තා. ඝන සෙන්ටිමීටර් කීයයි කියලාද? 200යි කියලා. ඇයි මං ඝන මේ මිලිලීටර් වලින් දැම්මේ නැති පරිමාව? වැඩක් නැහැ නේ. මෙතන තියෙන ඝන සෙන්ටිමීටර්නේ. ඒකට ඒකකින්ම දාන්න ඕනේ. හරි. එහෙනම් මට මේකෙන් හොයාගන්න පුළුවන් 200 ගුණ කිරීම කීය කියලාද? 1 කියලා. එහෙනම් M එනවා 200යි ග්‍රෑම් කියලා. එතකොට ඒකකේ ග්‍රෑම් වලින් ආවා. ග්‍රෑම් කීයයි කියලාද?
ග්‍රෑම් 200යි කියලා. හරි. දැන් අපි මෙතෙන්ට යනවා. අර තාප ප්‍රමාණය හොයන තැනට ගිහිල්ලා ඒ ග්‍රෑම් 200 ආදේශ කරමු. එතකොට ද්‍රාවණය ග්‍රෑම් 200යි. ඊට පස්සේ විශිෂ්ටතා ප්‍රධාරිතාවය 4200යි. උෂ්ණත්ව වෙනස 5යි. එතකොට මේක අපි සම්පූර්ණයෙන්ම සුළු කරලා තිබ්බහම අපිට උත්තරේ විදිහට එන්න ඕනේ. මෙතන එනවා 4යි 84 5ක් බිංදු 3යි 2යි 3යි 4ක්. ඊපස්සේ බිංදු 4ක් එන්න ඕනේ. බිංදු 4 ලිව්වා. ඒකෙන් මම ගුණ කරනවා 4 වරක් 5 20යි බිංදුවක් දැම්ම දෙකක් ඉතුරුයි. 8 වරක් 5 40යි 41යි. බිංදු පිටිපස්සට තියෙනවා පුතේ කීයද? 4. ඔන්න එනවා ජූල් කීයයි කියලාද? මෙන්න මෙච්චරයි කියලා. හරිද මම මේ හදපු විදිය? හරිද මං හදපු විදිය? මේ මං හදපු විදිය වැරදි. ඇයි මං වැරදි කියන්නේ? වැරදි කියන්නේ මෙහෙම බලන්නකෝ. කරපු වැරද්ද. මං කරපු වැරද්ද බලා ගන්න ඈ. දැන් මම මෙතෙන්ට ග්‍රෑම් 200ක් කියලා ආදේශ කරානේ. එහෙම කරන්න පුළුවන්ද? ඒ කරන්න බැරි. කරන්න බැරි. එහෙම කරන්න බෑ. හේතුව මෙතන ග්‍රෑම්, මෙතන මොකද්ද? කිලෝග්‍රෑම්. එහෙම ඒකක දෙකකින් ආදේශ කරන්න බෑ. ආදේශ කරනවා නම් ආදේශ කරන්නේ එක ඒකකයකින් විතරයි. එතකොට එහෙනම් මම මේක සම්පූර්ණයෙන්ම ආයෙ මෙතනින් මම මකන්න ඕනේ. මකලා උත්තරේ ලියනවා. ඔන්න බලා ගන්න. බලන්න මම ආයෙ උත්තරේ හදන්නේ. ග්‍රෑම් 200 තමයි. හැබැයි ග්‍රෑම් විදිහට මේක ආදේශ කරන්න බෑ. මම මේක බෙදනවා කියන්ද 1000න්. 1000න් බෙදපු ගමන් මේ ග්‍රෑම් කවුරු වෙනවද? කිලෝග්‍රෑම් වෙනවා. එහෙනම් මෙන්න ඒ ග්‍රෑම් 200 1000න් බෙදුවම කිලෝග්‍රෑම් වුණා. දැන් අවුලක් නැහැ. දැන් සුළු කරන්න. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. මේ බිංදුවට මේක බිංදුවක් කපනවා. උර 420 දෙකක් 840 ගුණ කිරීම පහ තියෙනවා. 840 පහෙන් ගුණ කරපුවාම කීයද කියලා බලන්න ඕනේ. 4 වරක් 5 20යි දෙකක් ඉතුරුයි 41යි තව බිංදුව පිටිපස්සට එනවා. ඔන්න 4200යි ජූල් කියලා එනවා. තේරුණාද? මම හිතනවා තේරුණා කියලා. එතකොට ඒකින් පිටවන තාප ප්‍රමාණය කොච්චරද කියලා ඇහුවොත් එතනදී තාප විපර්යාසය කීයද කියලා ඇහුවොත් අපිට මෙහෙම ගණන් හදලා පෙන්නන්න පුළුවන් 4200යි ජූල් කියලා. එහෙනම් අර ගාන හදලා මෙතෙන්ට උත්තරේ ඉතින් මෙතන මෙහෙම උත්තරේ විතරක් කියලා හරියන්නේ නැහැ. අර ගාන සම්පූර්ණයෙන්ම ලියන්න ඕනේ. ලිව්වොත් විතරයි ලකුණු දෙන්නේ. නැතුව ලකුණු දෙන්නේ නැහැ. හරි. අපි යමු එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට. මොකද ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඉහත සඳහන් කළ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හා HCl අතර ප්‍රතික්‍රියාවේ තාප විපර්යාසයෙන් නැති ඔබ සිදු කළ උපකල්පන. හරි. දැන් මම ආයෙ එනවා මෙතෙන්ට. පුතේ දැන් ඔයාලා මේ තාප විපර්යාසය ගද්දී මෙතන ඔයාලා දන්නවා කවුරුද එකතු කරේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් HCl. එතකොට මේ ද්‍රාවණයේ ජලයක් ඉන්නවා. ඊට අමතරව කවුරු ඉන්නවා සෝඩියම් ක්ලෝරයිඩ්. ලුණුත් ඉන්නවා. හැබැයි ඔයාලා තාප විපර්යාසය ගණනය කරද්දී ඔයාලා මොකද කරේ? C විදියට දැම්මේ කාගේ තාපධාරිතාවයද? මේ බලන්න. ජලයේ තාපධාරිතාවය. මේ ජලයේ විශිෂ්ට තාපධාරිතාවය. එතකොට ස්කන්ධය විදියට ගත්තේ කාගේ ස්කන්ධයද? ජලයේ ස්කන්ධය. එයි මං එහෙම කියන්නේ. මෙතන ඔයාලා ඝනත්වයේ විදියට ගත්තේ කාගේ ඝනත්වයද? මේ ජලයේ ඝනත්වය. මේ මෙතන ඝනත්වය ගත්තේ කාගේ ඝනත්වයද? මේ දෙන්නේ ජලයේ ඝනත්වය. ඔයාලා ගත්තේ ජලයේ ඝනත්වය මේ ගත්තේ. එතකොට අර ද්‍රාවණයේ තියෙන්නේ එහෙම නෙමෙයි. ද්‍රාවණයේ තියෙන්නේ මේ දෙන්නම. ලුණුත් ඉන්නවා ජලයක් ඉන්නවා. අන්න එහෙනම් අපි එක උපකල්පනයක් කරා ද්‍රාවණය මෙතනදී හැදිච්ච ද්‍රාවණය ඝනත්වය ද්‍රාවණයේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමානයි කියලා අපි උපකල්පනය කරා. ලුණු තියෙනවා තමයි. ලුණු තේදි ඝනත්වය ටිකක් වැඩි වෙනවා. හැබැයි අපි උපකල්පනය කරනවා ජලයේ ඝනත්වයට සමානයි. මේ ද්‍රාවණයේ ඝනත්වය කාට සමානයිද? ජලයේ ඝනත්වයට. ඒකම මේ ද්‍රාවණයේ විශිෂ්ට තාපධාරිතාවය කාට සමානයි කියලා කිව්වද? ජලයේ විශිෂ්ට තාපධාරිතාවය. එහෙම උපකල්පනය කරලා තමයි දාන හැදෙන්නේ. ඒ එක්කම තව දෙයක් මතක තියාගන්න. මේ දැන් මෙහෙම මේ ද්‍රාවණය එකතු වෙද්දී මොනවා වෙනවද? උෂ්ණත්වයක් ඒ කියන්නේ සාමාන්‍ය මෙහෙම ද්‍රාවණය එකතු වෙද්දී තාපය පිට වෙනවා. ඒ තාපය සම්පූර්ණයෙන්ම මේකේ උෂ්ණත්වය වැඩි කරන්න හේතු වුණා කියලා අපිට හරියටම කියන්න බෑනේ. ඒ තාපය වෙනත් විදියකට පිට වෙන්න පුළුවන්. එතකොට මේ ද්‍රාවණයේ උෂ්ණත්වය වැඩි වෙන්න මේවා වුණා කියලා හිතන්න බෑ. ඒ හින්දා එතනදිත් අපි හිතනවා මේකෙන් හැදිච්ච සම්පූර්ණ තාපයම ද්‍රාවණයේ උෂ්ණත්වයට මොනවා වුණා කියලාද? උෂ්ණත්වය කියලා නෑ යන්න ඒ තාපය ඒ ශක්තිය වැය වුණා කියලා. වෙන කිසිම දෙයකට වැය වුණේ නැහැ කියලා උපකල්පනය කරනවා. එහෙනම් හරි අපිට ලියන්න පුළුවන් රෝම ඉලක්කම් 3ට උත්තරේ මෙන්න මෙහෙම. පළවෙනි එක ද්‍රාවණයේ ඝනත්වය ජලයේ ඝනත්වයට මොනවා බවද? සමාන බව. ඔන්න පළවෙනි එක. ඊට පස්සේ දෙවෙනි උපකල්පනය තමයි ද්‍රාවණයේ විතාදා ඒ කියන්නේ විශිෂ්ට තාපධාරිතාවය. විශිෂ්ට තාපධාරිතාවය ජලයේ මම ලියන්නම් දැන් විතාදා කියලා ඈ. දන්නවා විශිෂ්ට තාපධාරිතාවයට සමාන බව. ඕක උපකල්පනය කරා. තුන්වෙනි එක තමයි අපි කරපු උපකල්පනය මොකද්ද? මේ හැදිච්ච මුළු තාපයම මිශ්‍රණයේ උෂ්ණත්වය වෙනස් කිරීමට දායක වුණා කියලා. එහෙනම් ඒක ලියනවා මෙන්න මෙහෙම. නිපදවන මුළු තාපයම ද්‍රාවණයේ එහෙනම් කියන්න පුළුවන් අපිට ඊළඟට නිපදවන මුළු තාපයම ද්‍රාවණයේ උෂ්ණත්වය ඉහළ යාමට
දායක වූ බව. ඔන්න ඔය තුන තමයි අපි උපකල්පනය කරන්නේ. හරි. මම හිතනවා ප්‍රශ්නේ තේරුණා කියලා. මම වැඩි අදින්නේ නැහැ. එහෙනම් ඊළඟ ප්‍රශ්නට යනවා. එච්චරයි. මේ ප්‍රශ්නේ ඉවරයි. යන්න තියෙන්නේ B කොටසට. හරි. සූර්යයා, වායුගෝලය, ගොඩබිම හා සාගරයේ ස්වාභාවික සම්පත්තිය. ඔව් අපි දන්නවා. ඒක කියන්න ඕනේ නැහැ. සූර්යයාගේ මතුපිට උෂ්ණත්වය ආසන්න වශයෙන් කෙල්වින් 5800ලු. ඉහත සඳහන් උෂ්ණත්වය සෙල්සියස් අංශක වලින් කොපමණද? දැන් අපෙන් අහන්නේ සෙල්සියස් අංශක වලින් කීයද මේ උෂ්ණත්වය කියලා. ඒතේ මේකෙදි දැනගන්න ඕනේ කෙල්වින් හා සෙල්සියස් අතර සම්බන්ධතාවය. මොකද්ද? කෙල්වින් හා සෙල්සියස් අංශක අතර සම්බන්ධතාවය. කෙල්වින් සෙල්සියස් අංශක 0යි කියන්නේ පුතේ. කෙල්වින් නම් අපිට ගන්න පුළුවන් 273ක් කියලා. ඒක තමයි සම්බන්ධතාවය. එහෙනම් අපිට කෙල්වින් කියන කෙනාව ගන්න පුළුවන් 5800යි කියලා. අපිට ඕනේ සෙල්සියස් අංශක හොයාගන්න. 273 දැන් සෙල්සියස් හොයාගන්න පුළුවන් අර 5800න් 273ක් අඩු කරලා. එතකොට එනවා 5527ක් කියලා. මම හිතනවා ඒක තේරෙනවා කියලා. කෙල්වින් සෙල්සියස් දැන් හිතන්න සෙල්සියස් අංශක 0යි කියන්නේ කෙල්වින් 273යි. දැන් සෙල්සියස් 100යි කියන්නේ කෙල්වින් 373යි. මොකද්ද ඔය කෙල්වින් වලින් කියන්නේ? අර නිරපේක්ෂ උෂ්ණත්වය කියන එකනේ. ඒ කියන්නේ අර ඕනෑම වස්තුවකට යන්න පුළුවන් පහළම උෂ්ණත්වය. ඒ වස්තුවක උෂ්ණත්වය කියලා අපි සලකන්නේ පුතේ එයාගේ අර එයා හැදිලා තියෙන අංශු වල චාලක ශක්තිය කියලානේ. අන්නේ චාලක ශක්තියේ චූටිම අගය තමයි ඔය කියන්නේ කෙල්වින් බිඳුව කියලා. ඒතර කෙල්වින් බිඳුවයි කියලා කොහේ හරි තිබ්බොත් කොහොමද හදන්නේ? කෙල්වින් බිඳුවයි කියලා තියෙනවා. කොහොමද හදන්නේ? මම මෙතන හදලා පෙන්නන්න. දැන් අපි දන්නා සම්බන්ධතාවය කෙල්වින් සමානයි C ධන 273. කෙල්වින් කීයද? බිඳුවයි. අපිට දැන් හොයාගන්න ඕනේ සෙල්සියස්. එහෙනම් C මෙහෙම තිබ්බා 273. එහෙනම් මේ 273 එහා පැත්තට ගියපම සෙල්සියස් වලට උත්තරේ එනවා. ධන සෙල්සියස් 273 එහා පැත්තට යද්දි එන 273. එහෙනම් සෙල්සියස් අංශක කෙල්වින් බිඳුවයි කියන්නේ සෙල්සියස් අංශක කීයද? වෙන 273. හරි. ඒ වගේම මම තව ගානක් හදන්නම්කෝ. දැන් කොතන හරි අහනවා කෙල්වින් 50යිලු. මේක සෙල්සියස් අංශක වලින් හොයන්න කියලා. කොහොමද කරන්නේ? අපි සම්බන්ධය දානවා K සමානයි C ධන 273. A කීයද? 50යි. C හොයන්න තියෙන්නේ 273. C හොයන්න නම් මොකද කරන්නේ? 50 රින මේ ධන 273 හැපතට ඇදලා රින 273. රින 273ක් වෙනවා. ඒතකොට කීය දෙන්නේ උත්තරේ? රින 223. සෙල්සියස් අංශක. ඔන්න කෙල්වින් 50ක් කියන්නේ රින 223යි සෙල්සියස්. මේ සම්බන්ධය මතක තියාගන්න. ඒ ඇතියි. හරි යමු එහෙනම් ඊළඟ එකට මේක මම ගන්නම්. ඊළඟට අහලා තියෙනවා සූර්යාගේ සිට පෘථිවියට තාපය සංක්‍රමණය වෙන්නේ කුමන ක්‍රමයකටද කියලා අහනවා. පුතේ තාපය සංක්‍රමණය වෙන විදි තුනක් අපි තාපය පාඩමේ ඉගෙන ගත්තා. තාපය සංක්‍රමණය වෙන විදි තුනක් ඉගෙන ගත්තා. මොනවද මේ විදි තුන? පළවෙනි විදිය තමයි සන්නයනය. මොකද පළවෙනි විදිය? සන්නයනය. තාප සංක්‍රමණ විදි. පළවෙනි එක සන්නයනය. දෙවෙනි එක සංවහනය. තුන්වෙනි එක විකිරණය. මොකද සන්නයනය කියන්නේ? ඝන ද්‍රව්‍ය වලින් තාපය යන විදිය. මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මේ තියෙන්නේ යකඩ කෑල්ලක් කියලා හිතන්න. යකඩ කෑල්ල හැදිලා තියෙන්නේ අංශු යකඩ පරමාණු වලින්. මේ තියෙන්නේ මම යකඩ පරමාණු වෙන්දි කියලා හිතන්න. මේවා එක පෙළියට එන්න ඕනේ. මොකද ඝනවල අංශු නැත්නම් පරමාණු වල සැකස්ම. ඔයාලා දන්නවනේ. අර නිෂ්ක්‍රමවත් වෙන හැසිරලා තියෙන දැන් මේ ගඳේදී චුට්ටක් එහෙම වෙලා. ඒක හිතන්න එපා. දැන් හිතන්න මෙතනින් ඉටිපන්දමකින් රත් කරනවා කියලා. ඔන්න ඉටිපන්දමකින් මේ යකඩ කෑල්ල රත් කරනවා. එතකොට මෙන්න මෙතන ඉන්න අංශයේ චාලක ශක්තිය මොනව වෙනවද? මෙයා චලනය වෙන්න ගන්නවා. ඒ කියන්නේ මෙයාගේ චාලක ශක්තිය වැඩි වෙනවා. ඒ කියන්නේ මේ කොටසේ උෂ්ණත්වය වැඩි වෙනවා. මෙයා ගිහලා මෙයාගේ හැපෙනවා. එතකොට මෙයාත් චලනය වෙනවා. මෙයාගේ හැපෙනවා. මෙයාගේ හැපෙනවා. මෙයාගේ හැපෙනවා. ඔන්න ඔහොම තමයි අංශු හරහා තාපය ගමන් කරන්නේ ඝන ද්‍රව්‍යයකට. ඒකට මේ ක්‍රමයේ අංශුවෙන් අංශුවට තාපය නැත්නම් චාලක ශක්තිය විදිහට තාපය ශක්තිය ගමන් කරන එක තමයි කියන්නේ මොකක්ද කියලා? සන්නයනය කියලා. සංවහනය කියන්නේ මොකද්ද? සංවහනය කියන්නේ ද්‍රව හරි වායු හරි වායු හරි තුලින් මොනවා යන එකද? තාපය ගමන් කරන විදිය. දැන් හිතන්න මේ තියෙන ජල බඳුන. එහෙනම් මේවා හැදිලා තියෙන්නේ ජල බඳුන හැදිලා තියෙන්නේ මොන අංශු වලින්ද? ජල අංශු වලින්. ඉතින් ජල අංශුවක් කියලා හිතන්න. ඒ ජල අංශුව H2O හැදලා වෙන්නොත් ව්‍යුහය මෙන්න මේ වගේ. මේ චූටි රවුමක් මම ඔන්න ලොකු කරලා නැන්ද. මේක රවුමක් කියලා හිතන්න. ජල අංශුවක. දැන් අපි යටින් රත් කරනවා. යටින් රත් කරද්දි මොකද වෙන්නේ? මේ අංශුවේ මොකද වෙන්නේ එකපාරටම? මේ අංශුවේ උෂ්ණත්වය නැත්නම් චාලක ශක්තිය වැඩි වෙනවා. ඔයාලා දන්නවා ද්‍රව සහ වායු උෂ්ණත්වය වැඩි වෙද්දී එයාගේ පරිමාවය මොනවා කරගන්නවද? වැඩි කරගන්නවා. පරිමාව වැඩි කරගන්නවා. පරිමාව වැඩි කරගද්දී එයාගේ ඝනත්වය අඩු වෙනවා. අපකයිනේ මොකද්ද? ඝනත්වයේ සමීකරණය. මොකද්ද ඝනත්වයේ සමීකරණය? ස්කන්ධය බෙදීම පරිමාවනේ.
එහෙනම් අර උෂ්ණත්වයේ සැපයේදී පරිමාව වැඩි වෙද්දී ඝනත්වය අනිවාර්යෙන් මොනවා වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. හේතුව මෙයාලා පිටරවම සමානුපාතය. ඔකයි හේතුව. මෙයා වැඩිදී මෙයාට වෙනවා. ඒ හින්දා මෙයාගේ ඝනත්වය අඩු වෙනවා කියන්නේ මේ අංශ කොහොම යනවද? වාට යන්නේ නැවද? ඉහළට යනවා. මෙයාලගේ තාම රත් වෙලා නැහැනේ. ඒ හින්දා මෙයා පහළට යනවා. එතකොට සංවහනය කියන්නේ ඔන්න ඔහොම. මෙහෙම ඉහළට යනවා. රත් වෙච්ච තැති සිසිල් ඒවා පහළට එනවා. ඒක තමයි සංවහන ධාරා කියලා කියන්නේ. හරි. ගිනි ගොඩක් ගාව ඔයාලා දැකලා තියෙනවනේ මේ ගිනි ගොඩක් කියලා හිතන්නේ. වායු යන්නේ ඉහළටනේ. ඔයාලා දැකලා තියෙනවනේ කොළ රොඩු වර පිච්චිච්ච උඩට යනවා. මෙහෙන් උලන් ඇදිලා එනවා. ඒවා ආයෙ රත් වෙලා උඩට යනවා. ඕකට තමයි සංවහන ධාරා කියලා කියන්නේ. ඒ සංවහන ධාරා සාපේක්ෂ කියන්නේ ඔහොම චලිතයක්. මෙයාගෙත් මෙහෙම චලිතයක් තියෙනවා. මේකෙත් මෙහෙම චලිතයක් යනවා. මෙහෙම මෙහෙට එනවා. ඒකට සංවහනය වෙන්නේ ද්‍රව හෝ වායු වලින්. විකිරණය ඔය තුනෙන් වෙනවා. ඝන වලිනුත් වෙනවා, ද්‍රව වලිනුත් වෙනවා, වායු වලිනුත් වෙනවා. මාධ්‍යයක් නැතුවත් වෙනවා. විකිරණය කියලා කියන්නේ තාපය ගමන් කරන මෙන්න මෙහෙම තරංග ස්වභාවයක්. හරි අපි එහෙනම් යමු ප්‍රශ්නෙට මොකද්ද මේ කියන්නේ කියලා. සූර්යයාගේ ඉඳලා පෘථිවියට තාපය සංක්‍රමණය වෙන්නේ. ඒකට ඔයාලා දන්නවා සූර්යයා මේ හරියේ ඉන්නවා නම් පෘථිවිය මෙහෙනම් ඉන්නේ. ඔයාලා දන්නවා මේ කොටසට කියන අභ්‍යවකාශය. අභ්‍යවකාශයේ පුතේ මුකුත් වායුවත් ඝනවත් ද්‍රවවත් නැහැනේ. ඒකට සූර්යයාගේ ඉඳලා තාපය එන්න ඕනේ මාධ්‍යයක් නැතුව. එහෙනම් ඉන්නේ කවුරු විදියටද? විකිරණ විදිහට. තාපය සංක්‍රමණය වෙන විදිය තමයි විකිරණය. සූර්ය තාපය හේතු කරගෙන දිවා කාලයේදී මුහුදු සුළං ඇතිවන ආකාරය විද්‍යාත්මකව පහදන්න. මොකද මේ දැන් කියන්නේ මුහුදු සුළං ඇති වෙන ආකාරය විද්‍යාත්මකව පැහැදිලි කරන්න කියලා චුට්ටක්. එහෙනම් අපි එහා පැත්තට යමු. හරි. දැන් අපිට කියන්නේ මුහුදු සුළං ඇති වෙන ආකාරය කියන්නේ දිවා කාලයේදී මොකද මේ කියන්නේ? ප්‍රශ්න බලමු අපෝ පොඩ්ඩක්. ප්‍රශ්නේ කියන්නේ මොකද්ද? දිවා කාලයේදී මුහුදු සුළං ඇති වෙන්නේ කොහොමද කියලා. මම චුට්ටක් මේක පැහැදිලි කරලා ඉන්නවා. ඉතින් සුළං වර්ග දෙකක් තියෙනවානේ අපි දන්නවා. ඒ සංවහන ධාරාවෙන් හැදෙනවා. මුහුදු සුළං හා ගොඩ සුළං කියලා. මුහුදු සුළං හා ගොඩ සුළං. දැන් අපෙන් අහන්නේ මුහුදු සුළං. මුහුදු සුළං ඇති වෙන්නේ පුතේ දිවා කාලයේදී. ගොඩ සුළං ඇති වෙන්නේ රාත්‍රී කාලයේදී. මේක පැහැදිලි කරලාම ඉන්නවා. හරි. පුතේ ගොඩ මේ තියෙන ගොඩ බිමක්. මේ ගොඩ බිම මේ තියෙන මුහුද කියලා හිතන්න. ගොඩ බිමට වඩා මුහුදේ තාපධාරිතාවය වැඩි. කාගේද තාපධාරිතාවය වැඩි? මුහුදේ තාපධාරිතාවය වැඩි. ඔන්න හිතන්න මේ තියෙන දිවා කාලය. ඒ කියන්නේ හොඳට සූර්යයා පායලා තියෙනවා. මේ දෙන්නටම තාපය හම් වෙනවා. හරිද? කවුද ඉක්මනට රත් වෙන්නේ? තාපධාරිතාවය වැඩි කෙනාද? තාපධාරිතාවය අඩු කෙනාද? මම තාපධාරිතාවය ඒකකේ කියන්නම් කිලෝග්‍රෑමයට ජූල්. මෙයාගේ මම 1000යි කියලා කියන්නම්. මෙයාට තාපධාරිතාවය මම කියන්නම් කිලෝග්‍රෑමයට නෙමෙයි. තුනානේ සෙල්සියසයට. සෙල්සියසයට ජූල්. මෙයාගේ මම කියන්නම් තාපධාරිතාවය අඩු හින්දා සෙල්සියසයට ජූල් 10යි කියලා. හරි. ඒ කියන්නේ ජූල් 10ක් දුන්නොත් සෙල්සියස් අංශක කීයක් වැඩි වෙනවද? එකක්. ජූල් 20ක් දුන්නොත් දෙකක්. ඕක කියන්නේ. මේකේ සෙල්සියස් අංශක එකක් වැඩි වෙන තාපය කොච්චරක් ඕනේද? 1000ක් ඕනේ. ඒකෝර මට නිකමට හිතලා කියන්න. දවල් කාලේදී ඉක්මනට රත් වෙන්නේ ගොඩ බිමද මුහුදද? ගොඩ බිම. ඒ කියන්නේ මෙයා හොඳට ඉක්මනට මොනවා වෙනවද? රත් වෙනවා. එහෙනම් දවල් කාලය ගැන අපි හිතුවොත් කවුද ඉක්මනට රත් වෙන්නේ? ගොඩ බිම. ගොඩ බිම රත් වෙනවා කියන්නේ ගොඩ බිම මේ ළඟ තියෙන වායු අංශ මොකද වෙන්නේ? වායු අංශත් රත් වෙනවා. ඔයාලා දන්නවා වායු අංශ රත් වෙද්දී යාගේ පරිමාව අඩු වෙලා ඝනත්වය වැඩි වෙලා යා කොහට යනවද? ඉහළට යන්න ගන්නවා. ඒ ඉහළට යන අංශ වල අඩුව දැන් මෙතන ශිෂ්ට අවකාශයක් හදනවනේ. ඒ අඩුව පුරවන්න මේ මෙහෙම මුහුදේ ඉඳලා හුඟක් අමාගෙන එනවා. ඕකට කියනවා මොන සුළං කියලාද? මුහුදේ ඉඳලා ගොඩ බිමට හදන්න හින්දා මුහුදු සුළං කියනවා. හරි මම ඒකම රාත්‍රී කාලේ ඔයාලට ඔහොම පැහැදිලි කරලා දෙන්නම්කෝ. මොන දැන් රාත්‍රී කාලේදී හඳ පායලා මෙන්න මුහුද මෙන්න ගොඩ බිම. තාපධාරිතාවය වැඩි කාගේද? තාපධාරිතාවය වැඩි මෙයා. තාපධාරිතාවය අඩු මෙයා. දැන් රැයට ඉර තියෙනවද? නැහැ. එහෙනම් තාපය කොහොමද හම් වෙනවද? නැහැ. හැබැයි දහවල් කාලයේදී ගබඩා කරගත්තු තාපය මේ මුහුදේ නැද්ද? තියෙනවා. මට කියන්න මේ දෙන්නගෙන් වැඩිපුර තාපයක් ගබඩා කරගෙන තියෙන්නේ මුහුදද ගොඩ බිමද? තාපධාරිතාවය වැඩි මෙයාගේනේ. එහෙනම් මුහුද මෙයාගේ තාපය වැඩි. ඒ කියන්නේ ඉක්මනට සිසිල් වෙන ගොඩ බිමද මුහුදද? ගොඩ බිම ඉක්මනට සිසිල් වෙනවා. හැබැයි මුහුද ඉක්මනට සිසිල් වෙන්නේ නැහැ. එයාගේ තාපධාරිතාවය වැඩි හින්දා. මොකද වෙන්නේ? මෙයාට වඩා මේ ගොඩ බිමට වඩා මෙයාගේ උෂ්ණත්වය මේ අවට තියෙන වායු අංශ වල උෂ්ණත්වය වැඩි මෙතන තාපධාරිතාවය වැඩි හින්දා. ඒකට මෙයා මෙතන තියෙන අංශ උෂ්ණත්වය වැඩි ගොඩ බිමට වඩා මෙයාලා මොකද කරන්නේ උඩට යන්න හදනවා. ඒකට එතන උඩට යද්දි හිස් අවකාශයක් හැදෙනවා. ඒ අවකාශය පුරවන්න ගොඩ බිම ඉඳලා උලං හමාගෙන එනවා. ඔච්චරයි. මම එනවා මොන දැන් මුහුදු සුළඟු පැහැදිලි කරලා දුන්නා. ඊළඟට ගොඩ සුළඟුත් හඳුන්වලා දුන්නා. අපෙන් අහන්නේ මුහුදු සුළංනේ. එහෙනම් මුහුදු සුළං ගැන අපි පොඩි කෙටි හැඳින්වීමක් කරමු. මොකද ලියන්නේ? මෙන්න මෙහෙම ලියලා තිබ්බනම් හරි. මුහුදට වඩා ගොඩබිමට වඩා මුහුදේ තාපධාරිතාවය වැඩිය. තමයි පළවෙනි පොයින්ට් එක. මුහුදට වඩා ගොඩබිමේ තාපධාරිතාවය වැඩි. දෙවෙනි එක එම නිසා
දිවා කාලයේදී කවුද ඉක්මනින් රත් වෙන්නේ? ගොඩබිම ඉක්මනින් රත් වේ. ඊළඟට ගොඩබිම ඉක්මනින් රත් වෙනවා නම් ගොඩබිම ආසන්නයේ තියෙන ගොඩබිම එම නිසා ගොඩබිම ආසන්නයේ ඇති වායු අංශු ඉහළට යෑම නිසා එහිදී ඇතිවන වායු අවපාතය කියන්නේ වායු අඩුවීම මුහුදේ සිට වායු අඩුවීම වැළැක්වීමට මුහුදේ සිට ගොඩබිම දෙසට සුළං ප්‍රවාහයක් ඇදී එයි. මෙය මුහුදු සුළං ලෙස හැඳින් වේ. තමන්ගේ වචනෙන් ලියවනම් උත්තරේ හරි. උත්තරය ලියන්න තියෙන්නේ. ඔක ලියන්න බැරි කෙනෙක් නෑ. නේ? ඔන්න සම්පූර්ණම කොටස. හරි. මෙතන මතක තියාගන්න ඕනේ එක කරුණයි. මොකද්ද මේ? මුහුදේ තාපධාරිතාවය වැඩි කියන එක මතක තියාගත්තා නම් ඊටු ටික කියන්න බෑද? කියන්න පුළුවන්. හරි. අපි යමු එහෙනම් ඊළඟ එකට. හරි. එක්තරා දිනයකදී මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනය රසදිය සෙන්ටිමීටර 76යිලු. මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 10ක් උසකදී වායුගෝලීය පීඩනය 20යි රසදිය සෙන්ටිමීටර වේ. ඉහත සඳහන් වායුගෝලීය පීඩන මිනුම් ලබා ගැනීමට භාවිත කරන විද්‍යාගාර උපකරණ. මේකට කියනවා ළමයි මොකද්ද? රසදිය වායු පීඩන මානය. ඒ රසදිය වලින් මානලා තියෙන්නේ. රසදිය වායු පීඩන මානය. රසදිය වායු පීඩන මානය මතක ඇතින්නේ. මම මතක් කරන්නම් චුට්ටක්. රසදිය පුරවපු බීකරයකට රසදිය පුරවපු සිරස් නලයක් යටිකුරුව මොනවා කරනවද? ගිල්ලනවා. ගිල්ලදී මොකද වෙන්නේ? මේ රසදිය ගඳ පහළ බහිනවා. රසදිය ගඳේ උස බැලුවොත් ඒකේ උස රසදිය සෙන්ටිමීටර් 76ක්. ඒ කියන්නේ අර මුහුදු මට්ටමේදී රසදිය සෙන්ටිමීටර් 76ක උසක් වෙනවා. මේ තියෙන රසදිය. ඔකට හේතුව මේහින් ඇති කරන වායුගෝලීය පීඩනය හින්දා තමයි මේ සෙන්ටිමීටර් 76ක රසදිය ගඳ රඳවාගෙන තියාගෙන ඉන්නවා කියලා අපි සලකන්නේ. ඒ නෝට් එක ගෙදර ගිහින් බලන්න. එහෙනම් උපකරණයේ රසදිය වායු පීඩන මානය. ඉහත නිරීක්ෂණය කරන ලද පීඩන වෙනසට හේතුව කුමක්ද කියලා. කොහෙද පීඩන වෙනසක් තිබ්බේ? පීඩන වෙනස තිබ්බේ මෙන්න මෙතන. කොතනද පීඩන වෙනස තිබ්බේ? බලන්නකෝ. දැන් මෙතන මේ වෙනසට හේතුවනේ 76 ඉඳලා අර මුහුදු මට්ටමේ ඉඳලා කිලෝමීටර් 10ක් උසට යද්දී මොකද වුණා කියන්නේ? පීඩනය අඩු වුණා කියලා කියනවා. මේ පීඩන වෙනසට හේතුව මොකද්ද? පීඩන වෙනසට හේතුව තමයි මම මේක මෙහෙම පැහැදිලි කරන්න. එහා පැත්තට ගිහින් ඈ. මම මේ කොටස මකනවා මොකද මට දැන් ඉඩ ඕනේ. මේ වගේ දෙයක් දැන් ඔයාලා නිකම්ම හිතන්න මේ වගේ දෙයක් මෙහෙම මකන එක ඉවර වෙනකන් මට බලන්න ඉන්න අමාරුයි. ඔයාලටත් මම හිතන එහෙම ඇතිනේ. නිකන් හිතන්නකෝ දැන් මේක මකලා ඉවර වෙනකන් මට ඉවසිල්ලක් නැහැ. මැකෙන්නෙත් නැහැ. ඒකේ ලේසියෙන් මැකෙන්නෙත් නැහැ. හරි. ඒක තමයි ඉතින් ජීවිතේ එක දේවල් තියෙනව නේද? ඉවසිලිමන්තකම නැහැ කියන්නේ ඒක. මටත් ඉතින් නැහැ. ඉතින් චුට්ටක් ඉවසනවා මදි. ඒක තමයි ළමයි. පුතක් කියන මිනිස්සුනේ. ඒ උනාට ඉවසන්න ඕනේ නේද? හරි ඒක ඉතින් හිත හදාගෙන ඉවසන්න වෙනවා. මාත් ඉතින් මේ ඉවසගෙන ඉන්නේ. හරි. ඉවසන දන රුපුරු දෙයට ජයකොඩිය කියන්නේ ඒකනේ. හරි. දැන් මෙන්න මෙහෙම දෙයක්. හිතන්න මේ තියෙන පෘථුවිය. මේ තියෙන අපි යවට තියෙන වායු ගෝලය කියලා හිතන්න. දැන් ওই වායු පීඩනය ඇති වෙන්නේ කවුරු හින්දාද? මේ අපිට ඉහළින් තියෙන වායු කඳ හින්දා. ජලය තිබ්බොත් මේ ජලය කියලා හිතන්න. මේ තියෙන මුහුදක පතුල. මේ තමයි මුහුදේ උඩ. මේ බෝට්ටුවක් කියලා හිතන්න. මේ හරි මොකක් හරි වස්තුවක් තියෙනවා නම් මෙයාට මේ මෙතනත් ළමයෙක් ඉන්නවා මෙතනත් ළමයෙක් ඉන්නවා කියලා හිතන්න. මේ දෙන්නට දැනෙන පීඩන දෙක වෙනස් කියලා ඔයාලා දන්නවනේ. ඒකට හේතුව ජල කඳේ උස මත තමයි උක තියෙන්නේ. මෙයාට දැනෙන පීඩනය වැඩි. ජල කඳේ උස වැඩිනේ. අන්න ඒ වගේ දැන් මේ ඉන්නේ මෙතන ඉන්නවා ළමයි දෙන්නෙක්. මේ ළමයි දෙන්න එක්කෙනෙක් ඉන්නවා මුහුදු මට්ටමේ. ඒකට එයාට තියෙන වාත කඳේ උස වැඩි. එක්කෙනෙක් ඉන්නවා කන්දක් උඩ. කිලෝමීටර් 10ක් උස කන්දක් උඩ කියලා කියන්නේ. ඒකට එයාට දැනෙන අර ඉහළින් තියෙන වායු ස්තරයේ උස අඩුයි. එතකොට
වැඩිපුර පීඩනයක් දැනෙන්නේ මෙයාටද මෙයාටද? මෙයාට තේරෙන්න ඕනේ. අරක මම පැහැදිලි කරා වගේ මෙයාගෙත් මේක තමයි හේතුව. එහෙනම් අර කන්ද උඩට, ඒ කියන්නේ කිලෝමීටර් 10ක් උඩට යද්දි කිලෝමීටර් 10ක් මුහුදු මට්ටමේ සිට ඉහළට යෑමේදී ඊට ඉහළින් ඇති වාත ස්තරය අඩුවන නිසා එහිදී වායු පීඩනය අඩුවේ. එම නිසා 20යි HG සෙන්ටිමීටර් ලෙස පීඩන අඩුවක් වායු පීඩන අඩුවක් දැකගත හැක. ඕක ලිව්වනම් ඉතින් ආයේ ගෙඩි පිටින් බලන රේජස්ලා උඩ පැන පැන ලකුණු දෙන්නේ. ඕක තමයි හේතුව. හරි ඊළඟට යනවා සාගරයේ මතු පිට සිට කිලෝමීටර් 2ක් ගැඹුරින් පිට ස්ථානයක පවතින ද්‍රව ස්ථිතික පීඩනය ගණනය කරන්න. සාගර ජලයේ ඝනත්වය මෙච්චරයි. ගුරුත්වාකර්ෂණය මෙච්චරයි. යමු යකට. මෙන්න සාගරයක් තියෙනවා. මෙන්න සාගරයේ ගැඹුර කිලෝමීටර 2යිලු. මම සාගරය කියලා පේන මෙන්න මම බෝට්ටුවකුත් අඳිනවා. මේ බෝට්ටුවක් තියෙන කියලා හිතන්න. හරි. ද්‍රව පීඩනය හොයන සමීකරණය මොකද්ද? E සමානයි h rho g. h කියන්නේ මොකද්ද? ද්‍රව කන්දේ උස. rho කියන්නේ ද්‍රව කන්දේ ඝනත්වය. g කියන්නේ ගුරුත්වජ කරණය. තව මාසයක් වත් නැහැ නේ විභාගෙට. ඉතින් මේ සමීකරණ දැන් ඉතින් මතකෙ තියෙනවා. ද්‍රවයක පීඩනය කොහොමද හොයන්නේ කියලා. ද්‍රවයක පීඩනය ද්‍රව කන්දේ උස මත තමයි රඳා පවතින්නේ. උස කිලෝමීටර 2යිලු. ඝනත්වය දීලා තියෙනවා කීයයි කියලාද? 1050යි kg එමරින 3. මීටර් ඝන මීටර් මෙච්චරයි. g 10යි ms ඍණ 2. g කීයයි කියලා දීලා තියෙන්නේ 10යි ms ඍණ 2. හරි. දැන් ඉතින් ඕක සුළු කරලා උත්තරේ තිබ්බනම් හරි. හරි. දැන් අපි මෙච්චර වෙලා හදාගෙන ආපු විදිහට මට දැන් මෙතන චූටි අඩුවක් පේනවා. ඔයාලට ඒක පේනවද? නේ? මම ඒ අඩුව පෙන්නන්නද? මෙතන කිලෝමීටර්. මෙතන මොනවද තියෙන්නේ? නේ? මෙතන තියෙන්නේ මොනවද? මීටර්. එහෙනම් මේක කිලෝමීටර වලින් තියන්න පුළුවන්ද? බෑ. එහෙනම් කිලෝමීටර් එකක් කියන්නේ මීටර් නම් 1000යි. එහෙනම් මෙතන දාන්න පුළුවන් මීටර කීයයි කියලාද? මීටර 2000යි. කොහොම ආදේශ කරලා තියන්න. එතකොට බලන කෙනා ලස්සනට උත්තර දෙනවා. ලකුණු දෙනවා උත්තර නෙමෙයි. හරි. 2 ගුණ කිරීම 105 ගුණ කිරීම 10 ගුණ කිරීම 1යි 2යි 3යි 4යි 5යි 10යි 5යි. කොහොමද මේක ආවේ කියලා හිතන්න බෑන. ඔයාලා කොහොම හරි ඔක සුළු කරලා තියන්න. මොකද මෙතන බිංදු 5ක් පිටිපස්සෙන් තියෙනවා. මෙතන 3ක් තියෙනවා. මෙතන 1ක් තියෙනවා. මෙතන 1ක් තියෙනවා. ඒ හින්දායි මම ඒක 10 බලයක් විදිහට තිබ්බේ. ඔය බිංදු මෙහෙම තියෙනවා කියන්නේ 10න් ගුණ කරනවා කියන එක. මෙතන 10 ගුණ කරනවා 10න් 10000යි. 10000 ගුණ කරනවා 10යි. 10000 10 කියලා ලක්ෂයයි. බිංදු 5ක් කියන්නේ ලක්ෂයයි කියලා වල දන්නවනේ. ඒකට ඒ ලක්ෂයෙන් තමයි මේ ගුණ වෙලා තියෙන්නේ. ඒ හින්දායි මම 10 5 දැම්මේ. හරි. එහෙනම් ඒක දන්නේ නැති අය සාමාන්‍ය විදිහට ගුණ කරලා තියන්න. ඒතකොට මේක දෙකින් ගුණ කරපුවාම 210යි 10 5යි. තව මෙතන බිංදුවක් තියෙනවනේ මම ඒ හින්දා දානවා 21යි 10 6යි. පීඩනය එන්නේ මොනවගෙන්ද? පැස්කල් වලින්. 21යි 10 6යි පැස්කල්. හරි. ඔච්චරයි. ඔක තමයි උත්තරේ. එතකොට 2017 සම්පූර්ණ රචනා පේපරේම ඔන්න අපි මෙතනදී සාකච්ඡා කරා. එතකොට දැන් ඔයාලට තියෙන්නේ මොකද්ද? මෙතනින් එහාට ඉතිරි කොටස් ටිකත් බලලා මේ පාඩම්, ඒ කියන්නේ මේ පේපර් ටික මම ඉස්සරහට 2018 2019 2020 25ට යනකම් මෙච්චර කල් කරලා තියෙන පේපර් ටික දානවා. ඒකම මම මේකේ ව්‍යුහගත එකක් දානවා, MCQ එකක් දානවා. ඒ ටික බලලා මේ පාස් පේපර් ටික කරලා යන්නකො 17 ඉඳලා 25ට. හරියට උත්තර ගන්න විදිහයි තියරි කොටස් ටිකයි බලාගෙන යන්නකො. ඔයාලට මොකද වෙන්නේ කියලා බලන්න. අනිවාර්යෙන් ඒකක් දාලා එන්න පුළුවන්. තියරි දන්නේ නැති කෙනෙක්ට උනා. ඒ හින්දා මම ගැරන්ටි කරලා කියනවා මේක මුලින් ඉඳලා හරියට බලන්න. බලන දේවල් හරියට තේරුම් ගන්න බලන්න. එහෙම බලලා මේ මැච් එක ගහන්න. ඔයාලට ගහන්න පුළුවන්. මට දෙන්න තියෙන උපදෙස් එච්චරයි. මොකද මම 10 11 ඉද්දි පුතේ මම ඇත්තටම අපේ කාලේ මම පන්ති ගියේ නැහැ. මම විද්‍යාව විෂයට මම පන්ති ගියේ මාස 6කට කලින්. ඒත් ඔය පේරා කැම්පස් එකේ අයියා කෙනෙක් ගාවට ගිහිල්ලා ඉගෙන ගත්තේ. එයා කරේ මේ විදිහටම පාස් පේපර්ස්මයි. හැබැයි මට සයන්ස් වලට ඒකක් තියෙනවා. ඉතින් මම මේක ගත්තා නම් ඔයාලට බැරි වෙන විදිහක් නැහැ නේ. අපි මේ හැමෝම අපිට උවමනාවක් තියෙනවා නම් ඕනම දෙයක් ළඟා කරගන්න පුළුවන්. නේ? ඒ හින්දා මම උදාහරණ දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි සමාජෙත් ඉන්නවනේ. උත්සාහය තියෙනවා නම් ඕන කෙනෙක්ට රජ වෙන්න පුළුවන්. දැන් මේ දැන් ජනාධිපති අරුණ කුමාර දිසානායකවලා දන්නවනේ. 3 තිබ්බ ඡන්දේ. හැබැයි මේ වෙනකොට රටේ ජනාධිපති. එයා හිතුවේවත් නැති වෙන්නේ නේද? රටේ එයා උත්සාහ කරේ නැද්ද? 3 කියලා අතහැරලා දැම්මද? නෑ. එයා උත්සාහ කරා. හැම වෙලෙම තමන්ගේ හිත ශක්තිමත්ව තියාගෙන උත්සාහ කරන්න අනිවාර්යෙන් ජය ගන්න පුළුවන්. එහෙනම් අදට අපි මේක විසින් නතර කරනවා පාඩම මේ පේපරය. එහෙනම් ඔයාලා කොට හැමෝටම තෙරුවන් සරණයි.